සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා හැමෝටම. අපි සැසිය පටන් ගන්න කලින් මට කියන්න chat එකට දාන්නකෝ මම කතා කරන එක ඔයාලට ඇහෙනවද කියලා. හැමෝටම ඇහෙනවද කියලා chat එකට දාන්න. හරි. හරි. thank you. හරි. thank you. අපි එහෙනම් ක්ලාස් මේ සැසිය පටන් ගමු. ආර්ට්සි ඇකඩමි hand embroidery පාඨමාලාවේ නොමිලේ හඳුන්වා දීම සැසිය වෙනුවෙන් ඔයාලව ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඔයාලම එකතු වෙලා ඉන්නේ අපේ hand embroidery පාඨමාලාවේ. අපේ පාඨමාලාව යන්නේ කොහොමද මොනවද වෙන්නේ? ඒ කියන්නේ කොයි වගේ කාලයක් තියෙනවද? ඒ වගේ වැඩි විස්තර කතා කරන සැසිය එක්කලා. ඉතින් මම තමයි ඔයාලගේ පාඨමාලාව උගන්වන ගුරුතුමිය. අපේ ආර්ට්ස් ඇකඩමියේ hand embroidery උගන්වන ගුරුතුමිය මම තමයි. මං ගැන විස්තරයක් කරොත් ඔයාලට දැනගන්න මගේ නම සමිතා ගුණතිලක. ඒ වගේම අවුරුදු 5ක විතර වගේ කාලෙක ඉඳලා ඔන්ලයින් බිස්නස් එකක් කරගෙන යනවා මම hand embroidery වලින්. ඉතින් ඒ අත්දැකීමත් එක්ක ඔයාලට අද වෙනකොට අපේ ඇකඩමියත් එක්ක එකතු වෙලා අපේ මේ අයිටම් හදන විදිය එම්බ්‍රොයිඩරි කියන්නේ මොනවද කියලා ඔයාලට කියලා දෙන්න අවස්ථාවක් මට උදා වෙලා තියෙනවා. ඒ වගේම මං ගැන තව පුංචි විස්තරයක් කිව්වොත් මගේ නිර්මාණ පිටරට විදේශීය වෙළඳපොලේ අලෙවි කරනවා. ඉතින් ඒ අත්දැකීම එක්කලා ඒ ඔක්කොමත් එක්ක ඕගොල්ලන්ට මඟ පෙන්වලා ඕගොල්ලන්ගේ අනාගතය කියන්නේ ඔයාලට හීනයක් තියෙනවා නම් බිස්නස් එකක් කරන්න. එහෙම නැත්නම් ඔයාලට සැඳෑ සමය ගත කරන කෙනෙක් නම් ඕනම කෙනෙක්ට ඒ කියන්නේ එම්බ්‍රොයිඩරි පිළිබඳව කිසිම දැනුමක් නැති කෙනෙක් වුණත් සම්බන්ධ වෙලා අපිත් එක්ක වැඩ කටයුතු කරගෙන යන්න හැකියාවක් තියෙනවා. හරි. අපි දැන් බලමු එම්බ්‍රොයිඩරි කියන්නේ මොනවද? ඒ වගේම හදන්න පුළුවන් අයිටම් මොනවද? ඒ විදිහට පුංචි විස්තර ටිකක් එක්කලා ඒ කියන්නේ ඔයාලට අදහසක් ගන්න මොනවද කරන්න පුළුවන් අපේ කෝස් එකේ මොනවද වෙන්නේ? ඒ වගේ අදහසක් ගන්න මං ගාව තියෙනවා අයිටම්ස් කිහිපයක් හදලා ඔයාලට ඒ ටික මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි කියලා. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් මොන වගේ දේවල්ද අපේ කෝස් එක පුරා කරගෙන යන්නේ කියලා. දැනට තියෙන ටිකයි මං ගාව. මොකද මම හදලා සාමාන්‍ය කස්ටමයිස් ඩිසයින්ස් හදලා අපි ඒවා සෙල් කරනවා. ඉතින් ළඟ තියා ගන්නවා අඩුයි. මං ගාව ටිකක් තියෙනවා ඔයාලට පෙන්නන්නම්. අපි පුංචිම අයිටම් එකක ඉඳලා සාමාන්‍ය ටිකක් විශාල අයිටම් එකක් දක්වා ඔයාලට කියලා දෙනවා හදන විදිය. මෙන්න මේ වගේ හෙයා බෝ වර්ග. හෙයා බෝස් වර්ග කියන්නේ බෝ වර්ග කිහිපයක්ම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම වෝල් ආර්ට් මේ වගේ මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. ලයින් ආර්ට් තාම අපි මේ කරගෙන යන ඒවා ලයින් ආර්ට් මේ වගේ. ඊට පස්සේ පුංචි අයිටම් එකක් විදියට ගන්න පුළුවන් අපේ වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙන මේ වගේ හෙයා ක්ලිප්ස් වර්ග. මේ විදිහට හෙයා ක්ලිප්ස් වර්ග. ඊට පස්සේ අපිට තව මංගාව අයිටම් කිහිපයක් තියෙනවා හෙයා බෑන්ඩ්ස්. මේ වගේ හෙයා බෑන්ඩ්ස් වර්ග. ඔයාලට A to Z හැම දෙයක්ම අපි හදන්නේ කොහොමද මොනවද ටූල්ස් වර්ග කොයි විදිහටද පැටර්න් එක හදාගන්නේ ඒ වගේ හැම දෙයක් ගැනම අවබෝධයක් අපි මේ අයිටම් වලින් කෝස් එක කරනකොට ලබා දෙනවා. මේ වගේ බෝ බෑන්ඩ්ස් කිහිපයක් තමයි තියෙන්නේ. එහෙම විශාල ප්‍රමාණයක් නැහැ මංගාව. ඒ වගේම ඉයරින්ග්ස් පුංචිම අයිටම් එකක් ඒ වුණාට වෙළඳපොලේ තියෙන හොඳ මිලක් ගන්න පුළුවන් අයිටම්ස් කිහිපයක්.
මේ වගේ ඔයාලට පේනවා ඉතින් මම හිතනවා පේනවා කියලා. ඊට පස්සේ hair wash වර්ග කිහිපයක්ම කියලා දෙනවා. පුංචිම බෝ එක. item විශාල සංඛ්‍යාවක් අපි පාඨමාලාවේදී කරනවා. මේ විදිහට එම්බ්‍රොයිඩරි කියන දේ අපිට ඇඳුම් වලට පවා ඇඩ් කරගන්න පුළුවන්. මේ වගේ ලස්සනට මාල ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ items කිහිපයක් තමයි මං ගාවේ තිබිලා පෙන්නුවේ ඔයාලට. මොනවද එම්බ්‍රොයිඩරි කියන්නේ? ඒ වගේම මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් කියලා මං ගාව තියෙන items වලින් තමයි ඔයාලට පෙන්වන්නේ. තා මෙන්න මේ වගේ wall hanging මේ වගේ. හරි. අපි දැන් අපේ PDF එකත් එක්ක එකතු වෙමු. ළමයි ඔයාලව මියුට් කරලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලට පුළුවන් අපි දැන් සැසිය ඉවර වෙලා ඉස්සෙල්ලා PDF එකක් හරහා යන්නේ අපි. ඔයාලට දැනුවත් කිරීම කරන්නේ. ඒත් එක්කම ඔයාලට පුළුවන් ඉවර වෙලා ඔයාලට යම්කිසි කාලයක් ලබා දෙනවා ගැටලුවක් ඇති වුණොත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. එතකොට මයික් ඔන් කරනවා ඔයාලට කතා කරන්න පුළුවන්. හරි. අපි PDF එකත් එක්ක යමු කොයි විදිහටද අපේ කෝස් එක ගලාගෙන යන්නේ කියලා. හරි. ඔයාලා මේ දකින්නේ අපේ කෝස් එකේ දාලා තිබුණු ෆොටෝ එක. PDF එකේ ෆොටෝ එක. දැන් ඔයාලට තිරේ දිස් වෙන්නේ ඒක තමයි. හරි. අපි දැන් බලමු වැඩි විස්තර. අපේ කෝස් එකේ අපේ පාඨමාලාවේ කාලය මාස 2යි. ඊට පස්සේ Zoom හරහා තමයි. ඒ කියන්නේ සජීවීව Zoom හරහා තමයි අපේ පාඨමාලාව පැවැත්වෙන්නේ. ඒ වගේම වීඩියෝ රෙකෝඩින්ග්ස් ලබා දෙනවා ලයිෆ් ටයිම්. ඒ කියන්නේ ඔයාලට ජීවිත කාලයෙන් බලන්න පුළුවන් විදියට ඔයාලට මේ වීඩියෝ රෙකෝඩින් එක ලබා දෙනවා. ඒ කියන්නේ Zoom රෙකෝඩින් එක නෙවෙයි ළමයි අපි දෙන්නේ. මොකද Zoom රෙකෝඩින් එක දවසින් දෙකකින් එක්ස්පයර් වෙනවා. එතකොට අපිට බලන්න බෑ. හරිද? ඒත් එක්කම අපේ රෙකෝඩින්ග්ස් වල يعني රෙකෝඩින්ග්ස් දෙන්නේ ඔයාලට වීඩියෝ රෙකෝඩින් ලබා දෙන්නේ ජීවිත කාලෙම ඕනෑම වාරයක් නරඹන්න පුළුවන් විදියට. ඒ වගේම ඕනෑම වයස් සීමාවක කෙනෙක්ට ඔයාලා ඒ කියන්නේ සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඔයාලට එම්බ්‍රොයිඩරි කරන්න ආසයි නම් පුංචි දරුවෙක් වුණත් කමක් නැහැ. එම්බ්‍රොයිඩරි කරන්න ආසයි නම් වයස් සීමාවක් නැහැ. ඔයාලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපේ කෝස් එකේ කාලය මාස 2යි කියලා මම කිව්වා. අපි කරන දේවල් පිළිබඳව ඉස්සරහට තව කතා කරමු. ඔයාලට පේනවා ඇති මෙතන ලෝගෝ දෙකක් තියෙනවා. Artsy Academy Private Limited. සුදු පාට ලෝගෝ එකක් තියෙනවා. ඒ අපේ ඇකඩමි එකේ ලෝගෝ එක. ඔයාලට පුළුවන් අපේ ආයතනය ගැන වැඩි විස්තර ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. page එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම RMS Creations මගේ page එක මේ යටින් තියෙන ලෝගෝ එක. ඒකත් කොයි විදිහටද මම උගන්වන්නේ කොහොමද ඊට පස්සේ අපේ දරුවෝ ඉගෙනගෙන තියෙන්නේ කොහොමද මං හදන නිර්මාණ කොහොමද ඒ වගේ දේවල් ඔයාලට බලන්න හැකියාවක් තියෙනවා අපේ pages වලට ගිහිල්ලා. හරි. දැන් අපි බලමු අපේ කෝස් එකේ නිර්මාණ පාඨමාලාවේ අන්තර්ගතය. සාමාන්‍යයෙන් ළමයි අපිට කෝස් එකේ දවස් 8ක් යනවා. ඒ කියන්නේ මාස 2ක් තමයි කාලය තියෙන්නේ. පළවෙනි දවසට මූලික මැහුම් ක්‍රම. ඔයාලට කිසිම දෙයක් දන්නේ නැති දරුවෙක්ට වුණත් ඕනෑම වෙලාවක ඉගෙන ගන්න පුළුවන් විදිහට අපි මූලික මැහුම් ක්‍රම කිහිපයක් හදලා තියෙනවා. ඔයාලට ඒවත් එක්කලා හැම දෙයක්ම හොඳට පැහැදිලිව කියලා දෙනවා. එතකොට දන්නේ නැහැ කියලා කියන්නේ බොරි වෙන්න දෙයක් නැහැ. ඇත්තටම හැම දෙයක්ම අපි
මඟ පෙන්වීමේ යටතේ නිසි මඟ පෙන්වීමේ යටතේ ඔයාලට කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ පළවෙනි දවසේ. ඒ වගේම ඊළඟට අපි items පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දෙවෙනි දවසේ ඉඳලා items පටන් ගන්නවා. දෙවෙනි දවසේ යන්නේ අපේ hair clips and earrings. hair clip එකයි earring එකයි. සාමාන්‍යයෙන් අපි දවසට item දෙකක් cover කරනවා. එතකොට තුන්වෙනි දවසට යන්නේ hair bow. hair bow වර්ග designs 5ක් 6ක් විතර ඔයාලට කියලා දෙනවා. ඒ දවස් ඇතුළත අපි designs 5ක් 6ක් විතර කියලා දෙනවා. ඒත් එක්කම හතරවෙනි දවස. හතරවෙනි දවසට hat එක එහෙම නැත්නම් cap එක ඒ වගේම hair bands වර්ග. ඔයාලට item එතනින් කිහිපයක් cover කරනවා. ඒත් එක්කම පස්වෙනි දවස. පස්වෙනි දවසේදී wall hangings ඔයාලට කියලා දෙනවා. කොයි විදිහටද කරන්නේ, කොයි විදිහටද මහන්නේ, මොන වගේ itemද අපි හදන්න ඕනි කියන එක simple. ඒ කියන්නේ සරලව, ඉතාම සරලව අපි ඔයාලට කියලා දෙන්න ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙන විදිහට. ඊළඟට ඔයාලට business development session එකක් තියෙනවා. ඒක නොමිලේ දවසක් ඔයාලට. ඒ කියන්නේ අර දවස් 8ට අමතරව ඒ දවස යොදාගෙන තියෙනවා. මොකද ඔයාලා business එකක් කරන්න ආසාවෙන් ඉන්නවනම් ඒ වගේ එතකොට ඒ දවස තුලදී කොහොමද කරගෙන යන්නේ, business page එකක් හදාගන්නේ කොහොමද, ඒ වගේ දේවල් අපි සාකච්ඡා කරනවා. ඊළඟට 6 වෙනි දවස hoop part එක. hoop part එකේදී ළමයි අපි ඔයාලට සිම්පල් විදියට වෙනින් hoop part එකක් කියලා දෙනවා. ඒ වගේම කොණ්ඩ මොහොස්තර. ඒක හරි වැදගත්. මොකද කොණ්ඩ මොහොස්තර අපි 7ක් 8ක් විතර ඔයාලට කියලා දෙනවා. එතකොට එතනින් ගොඩාක් දේවල් cover කරනවා. curly කොණ්ඩය, straight කොණ්ඩය, color කොණ්ඩය, ඒ වගේ කොණ්ඩ මොහොස්තර hair buns වර්ග කියලා දෙනවා. ඒත් එක්කම 7 වෙනි දවස. 7 වෙනි දවසේදී tote bag සහ table mat. ඔයාලට ඒ දෙකත් cover කරනවා. ඊළඟට අවසාන දවස. අවසාන දවසේදී තමයි අපි ඔයාලට cushion cover එක සහ ඇඳුම් ගැන කියලා දෙන්නේ. අපි සරලව ඇඳුමක් කොහොමද මහන්නේ, ඊට පස්සේ මහලා සෝදන්නේ කොහොමද, වේලන්නේ කොහොමද, ඒ හැම දෙයක්ම කල් පවත්වා ගන්නා ක්‍රම, ඒ වගේ හැම දෙයක් ගැනම අපි දැනුවත් කිරීමක් එදාට කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ දවස් 8. 8 කිව්වට දවස් 9. දවස් 9 අපි කවර් කරන්නේ එන්නේ විදිහට. එතකොට ඔයාලට සාමාන්‍ය ළමයි අපි item 15කට එහා මං හිතන්නේ බෝ වර්ගත් එක්ක ගොඩක් ගත්තොත් ලාචයා බෑන්ඩ් එකක් තව තියෙනවා. මෙතන අපි ලාචයා බෑන්ඩ් එක තව මෙතන ඇඩ් කරලා නැහැ. ඒ වගේ items 20කට වගේ ප්‍රමාණයක් 15කට එහා කොහොම හරි ඔයාලට cover කරනවා. මොකද business එකක් කරගෙන යන්න පුළුවන් විදිහට ඔයාලට item විශාල සංඛ්‍යාවක් අපි ඇඩ් කරලා තියෙනවා. හරි. දැන් ඔයාලා බලයි අපේ ආයතනයත් මොකක්ද කියලා දැනගන්න ඕනේ. අපි ආයතනය ගැන පොඩ්ඩක් බලලා ඉමු. පාඨමාලාවන් රාශියක් සංවිධානය කරලා සාර්ථක අයුරින් පවත්වාගෙන යන ආයතනයක් තමයි අපේ ආර්ට්ස් ඇකඩමි ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය. ඒ වගේම ස්වකීය දක්ෂතාවයන් හඳුනාගෙන ඒ හරහා ඉහළ වටිනාකමකින් යුතුව ව්‍යාපාරයක ශේෂ්ත්‍රයට පිවිසීමේ හැකියාව උදා කර දෙන එක තමයි අපේ ආයතනයේ ප්‍රධානම අරමුණ වෙන්නේ. හරි. ආයතනය ගැන අපි තා චුට්ටක් කතා කරමු. අපේ ආයතනය ආර්ට්ස් ඇකඩමි ප්‍රයිවට් ලිමිටඩ් Pride of the Nation Award 2025 සම්මාන උළෙලේදී හොඳම සහ ජනප්‍රියම නැගී එන ඇකඩමිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. ඔයාලා මේ දකින්නේ ඒ ෆොටෝස්. තිරිය දෙස්ෙන්නේ ඒ ෆොටෝස්. ඒ වගේම ශ්‍රී ලංකන් ටොප් 100 award 2024 සම්මාන උළෙලේදී වසරේ නැගී එන ඇකඩමිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. ඔයාලා මේ දකින්නේ ඒ ෆොටෝස්. ඊට පස්සේ අපි බලමු අපේ ආයතනයේ විසින් පවත්වන විවිධ පාඨමාලාවන්. අපේ තව ආයතනයේ තියෙන තව පාඨමාලාවන් කිහිපයක්.
hand embroidery අපේ පාඨමාලාව. ඒත් එක්කම paper quilling, polymer clay, pipe cleaner, ribbon embroidery, crochet, macram, පංච එම්බ්‍රොයිඩරි, අත්කම් නිර්මාණ, රෙසින් නිර්මාණ සහ ස්ක්‍රැප් ප්‍රේම්. මෙන්න මේ වගේ පාඨමාලාවන් රාශියක් අපේ ආයතනය තුලින් කරගෙන යනවා. ඔයාලා මේ දකින්නේ අපේ ඉන්න ටීචර්ස්ලා තමයි ඉන්නේ ෆොටෝස් වල ඉන්නේ. ඔයාලට පේජ් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි. ඊළඟට අපි ටිකක් බලමු පාඨමාලාවෙන් ඔයාලට මොනවද හම්බ වෙන්නේ කියලා. මූලිකවම ස්වයං රැකියා අත්දැකීමක් හම්බ වෙනවා. ඔයාලා බිස්නස් කරන කෙනෙක්ට, ඒ කියන්නේ බිස්නස් එකක් කරගෙන යන්න ආසයි නම්, එහෙම නැත්නම් ඒ කියන්නේ ජොබ් එකක් කරන ගමන්, එහෙම නැත්නම් ගෘහණියක් විදියට ඉන්නවා නම්, ඒ කොයි විදියට වුණත් ස්වයං රැකියාවක් විදියට කරගෙන යන්න මෙතනේ මූලික අත්දැල හම්බ වෙනවා. ඒ වගේම සම්පත්දායකයා සමග සජීවීව වැඩ කිරීමේ හැකියාව. ඒ කියන්නේ ලයිව් සෙෂන් යන්නේ. එතකොට මගෙත් එක්ක ඔයාලට සජීවීව මහන්න පුළුවන්. ඒ වගේම වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ වගේම ඒ වෙලාවෙම හදාගන්න හැකියාවක් තියෙනවා. ඒත් එක්කම පවත්නා හැකියාවන් වර්ධනය කරගනිමින් ගුණාත්මක නිර්මාණ බිහි කිරීමට ඇති හැකියාව. ඔයාලගේ තියෙනවා නම් මොන හරි හැකියාවක් එම්බ්‍රොයිඩරි ගැන දන්නවා නම් ඊට පස්සේ ඒවත් එකතු කරගෙන අලුත් නිර්මාණ ගුණාත්මක නිර්මාණ බිහි කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම නව්‍යතාවන් හඳුනා ගැනීමට ඉඩ ලැබීම. දැන් ඔයාලවත් දන්නේ නැති ඔයාලා ළඟ තියෙන හැකියාව අලුත් හැකියාවන් ඔයාලට උපනම්වගෙන කරගෙන යන්න පුළුවන් අපේ මේ පාඨමාලාවත් එක්ක එකතු වුණාම. ඒ වගේම පාඨමාලාව අවසන් වුවද ගැටලු සාකච්ඡා කිරීමට ඇති හැකියාව සහ නව දැනුම. දැන් අපි ඔයාලගේ කෝස් එක මාස දෙකේ කෝස් එක ඉවර කරලා ඊට පස්සේ ඔයාලව අතාරින්නේ නැහැ. ඔයාලව දානවා ෆැමිලි ගෲප් එකට. එතනදී ඔයාලට පුළුවන් යම් කිසි ගැටලුවක් මතුවුනොත් අර මාස දෙක වගේම දිගටම ඔයාලට ඔයාලා ගෲප් එකේ ඉන්නකම්ම ඔයාලට තියෙනවා නම් ගැටලු සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ කියන්නේ මගෙත් එක්ක සාකච්ඡා කරගන්න හැකියාවක් තියෙනවා. එම්බ්‍රොයිඩරි පිළිබඳව. ඒ වගේම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ලබා දෙනවා. ඔයාලට අපේ ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් අපි ලබා දෙනවා. හරි. ඊළඟට hand embroidery පිළිබඳ මූලික දැනුම සහ වටිනා නිබන්ධනයක්. ඔයාලට ළමයි අපි මූලික දැනුම දැන් අපි අයිටම් එකක් හදන්නේ කොහොමද මොන වගේද එම්බ්‍රොයිඩරි කියන්නේ මොනවද ඒ වගේ මූලික දැනුමත් එක්ක ගොනු කරලා කෙටි නිබන්ධනයක් ඔයාලට හදලා තියෙනවා. ඒක ඔයාලට ලබා දෙනවා. ඒත් එක්කම විශාල ටෙම්ප්ලේට්ස් ප්‍රමාණයක් අඩංගු ටෙම්ප්ලේට් බුක් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ PDF එකක් විදිහට ඔයාලට ලබා දෙනවා. මොකද සමහර දරුවෝ ඉන්නවා අපිත් එක්ක අයිටම් හදනවා මහනවා ඒ වුණාට ගොඩක් වෙලාවට වර්ණ සංකලනය කරගන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ මූලිකවම ටිකක් අමාරුයි. ඉතින් ඔයාලට ඒකට ඔයාලගේ උපයෝගීතාවය වෙනුවෙන් ඔයාලට එතන සැනසීමක් වෙනුවෙන් ඇත්තටම අපි මේ බුක් එක හදලා තියෙන්නේ PDF එකක් විදියට. එතකොට ඔයාලට ඒක ලොකු සහයෝගයක් වෙනවා. ඒ වගේම hand embroidery සඳහා භාවිතා කරන උපකරණ හා මෙවලම් පිළිබඳ දැනුමක් ලබා දෙනවා. අපි tools පිළිබඳව කියලා දෙනවා පළවෙනි දවසේ. ඒ වගේම වර්ණ ගැලපීම. දැන් අපි අයිටම් එකක් හදනකොට රෙදිවල කලයක, මැටීරියල් කලයක, ඒ වගේම නූල් වල කලයක, නූල් වල පාට අපි මේ දේවල් කොහොමද ගලපන්නේ? සංකල්පනයක් තුලින් තමයි අපි අයිටම් එකක් හදන්නේ එම්බ්‍රොයිඩරි නිර්මාණයක් කරන්න. මොකද එතකොට තමයි මේ සාර්ථක නිර්මාණයක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එන්නේ මේ වගේ වර්ණ ගැලපීමක් අපි ඒවා කියලා දෙනවා. ඒ වගේම සාර්ථක hand embroidery නිර්මාණයක් සෑදීමට විශේෂ උපක්‍රම. මතක් කරන්න ඕනේ ඔයාලට අපි items හදද්දී, එයා accessories හදද්දී pattern එක හදන විදිය කියලා දෙනවා. ඒක හරිම වැදගත්. ඔයාලට ජීවිත කාලෙම තියාගන්න පුළුවන් විදියට හදන්නේ කොහොමද කියලා දෙනවා. ඒ වගේම hand embroidery නිර්මාණවලදී ඇතිවන ගැටලු. ඔයාලට දැන් නිකම්ම අපි කෝස් එක කරගෙන ගිහිල්ලා බිස්නස් එකක් කරගෙන ගිහිල්ලා ඒ වගේ වෙනකොට ගැටලු ඇති වෙනවා. අපිටත් තාම ගැටලු ඇති වෙනවනේ. එතකොට අන්න ඒ වගේ ගැටලු
කොයි විදිහටද මග හරව ගන්නෙ? ඒ දේවල් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ඇසුරුම්කරණය, බෙදා හැරීම සහ අලෙවිකරණය. ඉතාල වැදගත්ම දෙයක්. මොකද අපි අයිටම් හදන්න දැනගත්තට විතරක් වැඩක් නැහැ. අපි වර්ණ සංකරණය කරන්න දැනගත්තට විතරක් වැඩක් නැහැ. එම්බ්‍රොයිඩරි කරන්න දැනගත්තට විතරක් වැඩක් නැහැ. මේ දේවල් හදලා අපි කොහොමද අලෙවි කරන්නේ? නේද? ඒවා බෙදා හරින්නේ කොහොමද? ඊට පස්සේ ඒවා ඇසුරුම් කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගැන අපි සාකච්ඡා කරනවා. මොකද මේ දේවල් ඉතාම වටිනවා. ඔයාලා බිස්නස් එකක් කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් දැනගෙන ඉන්නම ඕනේ. හරි. අපි දැන් බලමු අපේ hand embroidery කලාවේ ඉතිහාසය ගැන ටිකක්. අත් එම්බ්‍රොයිඩරි ක්‍රිස්තු පූර්ව 30000 දී පමණ මැද පෙරදිග සහ චීනෙන් ආරම්භ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම සත්ත්ව සම් සහ තන්තු වලින් සාදන ලද මුල් මිනිස් ඇඳුම් සහ සැරසිලි සමගින් එය ගෝලීයව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට පස්සේ ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ සහ මධ්‍යකාලීන යුරෝපයේ සැලකිය යුතු වර්ධනයත් සමග ධනය, බලය, තත්ත්වය සහ ඓතිහාසික ලේඛනගත කිරීමේ මාධ්‍යයක් ලෙස අපේ මේ අත් එම්බ්‍රොයිඩරි භාවිතා කරලා තියෙනවා. ඒ වගේම කාර්මික විප්ලවයත් එක්ක යන්ත්‍ර එම්බ්‍රොයිඩරි වලට මඟ පෑදිලා තියෙනවා. 20 වන සියවසේදී එම්බ්‍රොයිඩරි වඩාත් ප්‍රවේශ විය හැකි සහ පුද්ගලික ප්‍රකාශනීය සහ විලාසිතාවයේ ප්‍රධාන අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ වෙනකොට දැන් ඔයාලා අපේ ලංකාවේ තියෙන ඕන තරම් දැකලා ඇති වර්තමානයේ වෙනකොට එම්බ්‍රොයිඩරි hand embroidery විනෝදාංශයක් වගේම ප්‍රධාන අපිට ආදායම් මාර්ගයක් විදියට කරගෙන යන්න පුළුවන් විදියට මේ එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ප්‍රයෝගික කරගන්න පුළුවන්. වර්තමානයේ වෙද්දී. හරි. ඔයාලා මේ දකින්නේ අපිට එම්බ්‍රොයිඩරි කරන්න අවශ්‍ය වෙන මූලික උපකරණවල ෆොටෝස් කිහිපයක්. ලිනන් රෙදි, අමු රෙදි, ඊට පස්සේ එම්බ්‍රොයිඩරි රාමු, ත්‍රිපැස්ටි ඉදිකටු, නූල් වර්ග, ෆෙල් ෂීට්, ඊට පස්සේ කාබන් කොළ, කතුරු, හැඩතල ඇඳීම සඳහා පෑනක්, ඒ වගේම ඇලවීම සඳහා යෝග්‍ය ගම් වර්ග. ඒ වගේ දේවල් අපි පළවෙනි දවසේදී කතා කරනවා ළමයි. හැම දෙයක්ම අපිට අවශ්‍ය වෙන දේවල් හැම දෙයක් ගැනම අපි පළවෙනි දවසේදී අපි කෝස් එක පටන් ගත්තාම පළවෙනි දවසේදී හැම දෙයක්ම ඔයාලට වැඩි විස්තරත් එක්ක කතා කරනවා. හරි. දැන් මේ ඔයාලා තිරේ දකින්නේ මං හදපු නිර්මාණ. hand embroidery වලින් කැප් තියෙනවා කරලා තියෙනවා මෙතන. බෝ වර්ග කිහිපයක් තියෙනවා. large hair bow එක. ඒ වගේම bands වර්ග baby bands, large hair band, normal band එක, bow band එක, ඒ වගේ items ගොඩක් තියෙනවා. හරි මේ දකින්නෙත් ඒ වගේ hair clips වර්ග, ඒ වගේම hair bow වර්ග. bow වර්ග ඔයාලට උපරිම මම 5ක් හෝ 6ක් ඒ දවස් ඇතුළත කවර් කරන්න පුළුවන් තරම් ඔයාලට හැම එකක්ම කියලා දෙනවා. හරිම සිම්පල් විදියට හරි මේ තියෙනෙත් ඒවා large hair bands, scrunchie, ඊළඟට අපි සාමාන්‍යයෙන් අඟල බෑන්ඩ් එක මේ items ඔයාලට තනියම හදන්න පුළුවන් වෙන විදිහට A to Z කියලා දෙනවා. හරි මේ තියෙනෙත් ඒ වගේ tote bags, earrings, ඊළඟට wall hanging item විශාල සංඛ්‍යාවක් තියෙන නිසා එතකොට ඔයාලට පුළුවන් ළමයි තෝරගෙන මේ හැම item එකක්ම ඉගෙනගෙන ඊළඟට බිස්නස් එකක් කරන්න ආසයි නම් තෝරගෙන කරගෙන යන්න හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ
ගොඩක් වෙලාවට යාලට කැමති අයිටම් එකක් තෝරගෙන ඉස්සරහට යනවා. ඒ වගේම සියල්ලම කරන්න පුළුවන් නම් එහෙම කරන දරුවොත් ඉන්නවා. ඒ නිසා අපි ඔයාලට අයිටම් විශාල සංඛ්‍යාවක් කියලා දෙන මේ තියෙන්නේ ඒ වගේම ඇඳුම් වලට කොහොමද එම්බ්‍රොයිඩරි කරන්නේ? ඒ වගේම හූප් පාට් වර්ග හරි. ඊළඟට අපි බලමු පාඨමාලාවෙන් ඔයාලට මෙවැනි නිර්මාණ රැසක් සෑදීම සහ පාඨමාලා අවසාන දිනයේ අපි කොහොමද මේ නිර්මාණ අලෙවි කරන්නේ කියලා කතා කරනවා. ඒ වගේම සීසන් ඒ කියන්නේ ස්පෙෂල් ඩේස්. දැන් සාමාන්‍ය අපි ගත්තොත් අලුත් අවුරුදු වලට. ඒ වගේම නත්තල් වලට. ඒ වගේ එනවනේ අපි සීසන් එනවනේ. ඒ වගේ දවස්වල. ඒ වගේම බර්ත්ඩේ වලට. ඒ වගේ ඇනිවර්සරි දවස් තියෙනවා, වෙඩින් දවස් තියෙනවා. ඒ වගේ ඒවට අපේ බිස්නස් එක කොහොමද ફોකස් කරන්නේ? ඒ විදිහට අපි කතා කරනවා. මොකද දැන් නත්තල් ක්‍රිස්මස් ගත්තොත් එහෙම අපි අලුත් අවුරුදු වලට මහනවා වගේ නෙමේ. ඒ වගේ වෙනකොට අපි පොඩ්ඩක් වෙනස් නේද? අපේ තීම් එක වෙනස්. ඒ වගේ දේවල් වෙනස් කරලා අපේ බිස්නස් එක කොයි විදිහටද අපි ફોකස් කරන්න කියලා දෙනවා. ඒත් එක්කම බිස්නස් එකක් කොහොමද ආරම්භ කරන්නේ? ඒක වර්ධනය කරගෙන යන්නේ කොහොමද? ඒ වගේම බිස්නස් එකේදී ඇතිවන ගැටලු. ගොඩක් වෙලාවට ගැටලු මතුවෙනවා. ඒ වගේම ඩිලිවර් කරන්නේ කොහොමද? කස්ටමර් හැන්ඩල් කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් අපි කතා කරනවා. මොකද කස්ටමර් හැන්ඩලින් එක ගත්තොත් ඉතාම වැදගත්. අපේ ප්‍රධානම දේ තමයි අපේ කස්ටමර් කියන්නේ. කියන්නේ අපි බිස්නස් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට වටිනාම පුද්ගලයා අපේ කස්ටමර්. ඉතින් එයා කොහොමද හැන්ඩල් කරන්නේ? කොයි විදිහටද අපි බිස්නස් එක කරගෙන යන්නේ කියන එක තමයි අපි ගොඩක් වෙලාවට කතා කරනවා. ඒත් එක්කම Facebook, Instagram, TikTok business ඒ වගේ accounts හදා ගන්න ආකාරය ඔයාලට ඒ හැම දෙයක් ගැනම කියලා දෙනවා බිස්නස් සෙෂන් එක තුලදී. විශේෂ දවසක් ඔයාලට දාලා තියෙනවා අපි. ඒ දවස තුලදී ඔයාලට හැම දෙයක්ම කියලා දෙනවා. ඒ වගේම ඔයාලගේ බිස්නස් එකට නොමිලේ ලෝගෝ එකක් හදලා දෙනවා ළමයි අපි අපේ ක්ලාස් එකේ ඉන්න දරුවන්ට. ඒ වගේම බිස්නස් එකට මාකට් ප්ලේස් එකක් හදාගන්නේ කොහොමද? වටිනාම දෙයක් තමයි තව මිල තීරණය කරගන්නේ කොහොමද කියන එක. ගොඩක් දරුවෝ ඇත්තටම අයිටම් හදාන්න දැනගත්තත්, ඒ වගේම එම්බ්‍රොයිඩරි එක ලස්සනට කරන්න දැනගත්තත් මිලක් තීරණය කරන්නේ කොහොමද කියන එක ගොඩක් වෙලාවට ඒ කියන්නේ දන්නේ නැහැ. ඒවා අපි A to Z කියලා දෙනවා තනියම කොයි විදිහටද අයිටම් එකක මිල තීරණය කරගන්නේ කියලා. ඒ වගේම බිස්නස් මයින්ඩ් එකක් හදාගෙන කොයි විදිහටද අපි ඉස්සරහට යන්නේ. මොකද ගොඩක් වෙලාවට ඉස්සෙල්ලාම පටන් ගන්න බිස්නස් එක සමහර වෙලාවට අපේ ඒ කියන්නේ පේජ් එකක් හරහා අපි ඔන්ලයින් කරනවා නම් අපිට ඇනවුම් එනවා අඩු වෙන්න පුළුවන්. දැන් පටන් ගත්ත දා ඉඳන්ම ඇනවුම් එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි වැටෙන්නේ නැතුව කොයි විදිහටද අපේ බිස්නස් මයින්ඩ් එක හදාගෙන ඉස්සරහට යන්නේ කියන එක අපි කතා කරනවා. අපේ සෙෂන් වලදී අපි කතා කරනවා. ඒ වගේම කොහොමද හරියට ඔයාලා හදන නිර්මාණවල ෆොටෝ ගන්න. මොකද අපේ නිර්මාණ කස්ටමර්ස්ලා අපෙන් ගන්නේ මේ ෆොටෝස් බලලා තමයි. හරිද? එතකොට ෆොටෝ එකක් ගන්න කොයි විදිහටද? අපි කොයි විදිහටද අපේ ෆොටෝ එක එහෙම නැත්නම් අපේ එම්බ්‍රොයිඩරි එකට අපේ අයිටම් එකට අපි ફોකස් කරන්නේ කැමරා ફોකස් කරලා කොයි විදිහටද ගන්නෙ? ඔන්න ඔය වගේ එක එක දේවල් කරුණු අපි කතා කරනවා. ඒ වගේම අලුත් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි නිර්මාණ වගේම අලුත් අදහස් පිළිබඳව අපි කතා කරනවා. දැන් ඔයාලට දේවල් තියෙනවා නම් කතා කරන්න ඔයාලට පුළුවන් ගෲප් එක හරහා එතකොට කතා කරගන්න. ඒ කියන්නේ දැන් අපි අමතර උගන්වන දේවල් වලට අමතර වුණත් ඔයාලට කතා කරන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. එම්බ්‍රොයිඩරි පිළිබඳව ඕනම දෙයක්. හරි. ඔයාලා දැන් මේ දකින්නේ අපේ ක්ලාස් එකේ අපෙන් ඉගෙන ගත්ත අපේ දරුවෝ හදලා තියෙන නිර්මාණ. බලන්න එතකොට කොච්චර ලස්සන නිර්මාණ ප්‍රමාණයක් එයාලා හදලා තියෙනවද කියලා තව ඉස්සරහට තියෙනවා. ඉතින් ඒ වගේ නිර්මාණ හදන්න දැනුමක් තමයි ඔයාලට ලබා දෙන්නේ. තනියම ඔයාලගේ නිර්මාණ හදා ගන්න. බිස්නස් එකක් කරගෙන යන්න. ඒ වගේ
මොකද අපේ ක්ලාසස් යන අතරතුරේම ළමයි අපේ ළමයිට ඕඩර්ස් එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බිස්නස් එක කරගෙන යනවා. මාස දෙක ඉවර වෙන්න කලිනුත් එයාලට ඇත්තටම ඕඩර්ස් එනවා. එනවා මෙනවා. ඉතින් අපිට හරි සතුටුයි. මොකද අපෙන් කිසිම ඉදි කට්ටක් නූලක් ඒ කියන්නේ දන්නේ නැති දරුවෝ පවා එනවා. එතකොට ඒ වගේ දරුවන්ට ආසාවෙන් ඉගෙනගෙන එයාලා කෝස් එක ඉවර වෙන්න කලින් ඉඳලම එයාලා බිස්නස් එක පටන් අරගෙන කරගෙන යනවා. ඉතින් හරි සතුටුයි. පිට රට පවා යවනවා අපේ දරුවෝ. ඒගොල්ලන්ගේ නිර්මාණ ඔයාලා මේ දකින්නේ ඒ දරුවෝ හදලා තියෙන කුෂන් කවර්ස්. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ තියෙනෙත් ඒ වගේ වෝල් හැංගින් කිහිපයක් මෙතන තියෙනවා. ඒ වගේම හූප් පාට් වර්ග කිහිපයක් තියෙනවා. මේ තියෙනෙත් ඒ වගේ අපේ දරුවෙක් කරපු ටෝට් බෑග්ස්. බිස්නස් පේජ් එකක් විදිහට කරගෙන යනවා. හොඳ බිස්නස් එකක් කරන දරුවෝ ඉන්නවා. ඒ කියන්නේ ඉස්සරහට ඒගොල්ලන්ට ගැටලු ඇති වෙනව නැත්තේ නැහැ ගැටලු ඇති වෙනවා. ඒවා මගෙත් එක්ක කතා කරලා ඊට පස්සේ සාකච්ඡා කරලා ඉස්සරහට බිස්නස් එක ලස්සනට කරගෙන යනවා. මේ තියෙන්නේ ඒ වගේ නිර්මාණ. එයාලා හදන නිර්මාණ තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලටත් හැකියාව තියෙනවා මේ වගේ ලස්සන නිර්මාණ මගෙත් එක්ක එකතු වෙලා හදන්න. මේ තියෙනෙත් ඒ වගේ නිර්මාණ කැප් වර්ග ඊළඟට මේ කැන්වස් බෝඩ් එකේ වෙනස් නිර්මාණ අර මං කලින් කීවා ඔයාලට වෙනස් දේවල් ඔයාලට අපි කියලා දෙන දේවල් වලට අමතර වෙනස් නිර්මාණ කරන්න හැකියාව තියෙනවා. මේ වගේ ඉගෙන ගත්තාම අලුත් අදහස් එක්කලා වෙනස් නිර්මාණ කරන්න හැකියාවක් තියෙනවා. මේ වගේ කරපු නිර්මාණ තමයි මේත් ඔයාලා දකින්නේ. මේ දකින්නෙත් ඔයාලා හෙයා ක්ලිප් එක. අපි පළවෙනිම දවසේ උගන්වන පුංචිම අයිටම් එක. ඊටාම සරල අයිටම් එක. ඒ වුණාට ඒ ට්විස්ට් හරීම නිසියාකාරව නීට් එකට හදාගන්නේ කොහොමද කියලා බලන්න. පළවෙනි දවසේ වුණාට ඒ දරුවෝ හරි ලස්සනට ක්ලිප් එක හදනවා. මහනවා. මේ තියෙන්නේ පළවෙනි දවසේ යාලා හදපු නිර්මාණ. මේ තියෙන්නේ හෙයා බෝ වර්ග කිහිපයක් එයාලා හදන ඒවා. ඩිසයින්ස් කිහිපයක් මම කිව්වා ඔයාලට කියලා දෙනවා කියලා. ඒ වගේ විවිධ ඩිසයින්ස් වලින් තියෙන නිර්මාණ. මේ තියෙනෙත් ඒවා විවිධ වර්ගයේ විවිධ හැඩයන්ගෙන් බෝ වර්ග මේ තියෙනෙත් හෙයා බෑන්ඩ්ස් වර්ග. ළමයි මේ ඔක්කොම ළමයි අපිට දැන් පළවෙනි දවසේ දැන් අද මම උගන්වනවා නම් හෙයා බෑන්ඩ් එක ඊළඟට සතියක් දෙනවා ඔයාලට හදලා අයිටම් එක හදලා ෆොටෝස් දාන්න. එන්නේ වගේ හදලා පළවෙනි නිර්මාණය තමයි මේ තියෙන්නේ. එතකොට බලන්න පළවෙනි නිර්මාණය යාලා මෙච්චර සාර්ථකව කරනවා නම් ඊට පස්සේ යාලා ඊළඟට හදන නිර්මාණ කොච්චර සාර්ථක කරගන්න පුළුවන්ද? මොකද ඔයාලට ඒ වගේ දැනුමක් ලබා දෙනවා කිසිම දෙයක් නොදන්නවා වුණාට සම්පූර්ණ දැනුමක් ඔයාලට ලබා දෙනවා. තනියම හැම දෙයක්ම හදාගන්න පුළුවන් විදියට, අයිටම් හදාගන්න පුළුවන් විදියට.
හරි. මේ තියෙන්නේ ඒ වගේ large hair bands, ඊළඟට earrings, ඒ වගේම අපි උගන්වන මැහුම් ක්‍රම වලින් මල් වර්ග කිහිපයක්. ඒ වගේ දේවල් තමයි මේ ඔයාලා දකින්නේ. අපේ දරුවන්ගේ නිර්මාණ. හරි. ඔයාලා මේ දැන් දකින්නේ අපේ දරුවෝ. අපේ ක්ලාස් එක එහෙම නැත්නම් කෝස් එක ඉවර වෙලා මාස දෙකේ කෝස් එක ඉවර වෙලා යනකොට අපිට දක්වපු ආදරය. ස්ටුඩන්ට්ස් ෆීඩ්බැක්ස්. බලන්න කියවලා මොන වගේද ඔයාලට අදහසක් ගන්න පුළුවන්. කොයි විදිහටද අපේ ආයතනය ගැන ඉගෙනගත්තු දේවල් ගැන අපේ දරුවෝ අදහස් දක්වලා තියෙන්නේ කියලා. බලන්න ඔයාලා මේ වගේ අදහස් කොයි විදිහටද තියෙන්නේ කියලා. ඔයාලට අයිටම් එකක් හදද්දි එහෙම නැත්නම් අපි කියමුකෝ පළවෙනිම දවසේ ඉගෙන ගන්න මැහුම් ක්‍රම. ඔයාලා දන්නේ නැති වුනහම තේරෙන්නේ නැති වුනහම ඔයාලා 10 පාරක් ඇහුවත් මං ඒ 10 පාරම ඔයාලට හොඳට තේරෙන විදිහට කියලා දෙනවා. මොකද කෝස් එකට සම්බන්ධ වුණා කියන්නේ ඇත්තටම ඔයාලා අපේ වගකීමක්. ඔයාලව සාර්ථක විදිහට බිස්නස් එකක් කරා ගෙන යන්න මඟ පෙන්වන්න තමයි අපි බැඳිලා ඉන්නේ. ඉතින් ඔයාලට මේ අවස්ථාව තියෙනවා. ලබා ගන්න පුළුවන්. මේ තියෙන ඔයාලා දකින්නේ මේ වගේ ෆීඩ්බැක් වර්ග, ඒ කියන්නේ ෆීඩ්බැක්ස් ටික තව ගොඩක් තියෙනවා අපේ දරුවෝ අපිට ගෲප් වලට දාපු එයාලගේ ආදරය ප්‍රකාශ කරපු විදිය. හරි මේ තියෙන්නේ ඔයාලා මේ දකින්නේ අපේ කෝස් එකට අවශ්‍ය වෙන මැටීරියල් පැක් එක. මම ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්නම්. ඔයාලට අතටම ඒ කියන්නේ ගෙදරටම ඔයාලට මැටීරියල් පැක් එක ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා කෝස් එක කරනවා නම්. මොකද දැන් අපි අයිටම් ගොඩක් කරනවානේ. එතකොට මේ හැම අයිටම් එකටම ඔයාලට පහසු වෙන්න ඒ හැම ටූල් එකක්ම අපි ඇඩ් කරලා තමයි අපේ ටූල්ස් පැක් එක හදලා තියෙන්නේ. එතකොට ඔයාලට කැමති නම් අපි හරහා ඒක ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ටූල්ස් පැක් එකේ ගාන, මැටීරියල් පැක් එකේ ගාන 3700යි. කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ තෙල් මිල වැඩි වුණා ඒ වගේ කියලා එහෙම තාම කිසිම වෙනසක් වෙලා නැහැ. කලින් දුන්න විදිහටම ඔයාලට ඒ පැක් එක ඒ විදිහටම ලබා දෙනවා. ඒ වගේම මං හිතන්නේ මැටීරියල් පැක් එක ඔයාලට දැන් ගෲප් එකට දාලා ඇති බලන්න පුළුවන්. නෑ පැක් එක මං හිතන්නේ පොඩි ප්‍රමාණයක් මං හිතන්නේ මෙතන තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කුරියර් charge එක ගෙවලා ගන්න ඕනි. ඒත් එක්කම ඔයාලට හොයා ගන්න පුළුවන් නම් shops තියෙනවා නම් ඒ වගේ ගැටලුවක් නැහැ හොයා ගන්න පුළුවන්. ඒ වගේම කැමති කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට tools pack එක ගෙදරටම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. මොකද අපි කරන items වල දැන් සාමාන්‍ය ready-made item ගත්තොත් ඇඳුම ඊට පස්සේ අපි ගත්තොත් කුෂන් කවර් එක ඒ වගේ දේවල් දෙන්නේ නැහැ. අනිත් දේවල් ඔක්කොම අපි ඔයාලට 3700ට ඇතුළත් වෙන විදිහට අපි හැම දෙයක්ම සකස් කරලා තියෙනවා. එතකොට ලේසියෙන් පහසුවෙන් ඔයාලට කෝස් එකට අවශ්‍ය දේවල් ටික ඔක්කොම එකම තැනකින් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හොයා ගන්න පුළුවන් නම් shop වලින් හොයා ගන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නෑ. හරි. මේ තියෙන්නේ අපේ ආයතනයේ විසින් අපේ දරුවන්ට හදලා දුන්නු ලෝගෝ තමයි ඔයාලා මේ දකින්නේ. ඒ කියන්නේ අපේ කෝස් කරලා එක එක වර්ගයේ කෝසස් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ ආයතනය හරහා නොමිලේ ලෝගෝ එකක් හදා ගන්න. ඒ අවස්ථාව ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් මේ දකින්නෙත් ඒ වගේ ඔයාලා අපේ දරුවෝ හදාගත්තු ලෝගෝ වර්ග කිහිපයක්.
මේ දකින්න ඔයාලා ඒවා. හරි. දැන් ඔයාලා මේ දකින්නේ අපේ කෝස් එක ඉවර වෙලා. මාස දෙකේ කෝස් එක ඉවර වෙලා අපි තියෙනවා පුංචි ටෙස්ට් එකක්. හරිද? ඔයාලට පුංචි ටෙස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉවර වෙනු ගමන්ම තියන්නේ නැහැ. ටික දවසක් ඉඳලා සතියක් දෙකක් තියලා ඊට පස්සේ ඔයාලට පුංචි ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක තියන්නේ ළමයි ඔයාලා අපි ඒ කියලා දුන්නු දේවල් හරියට ඉගෙන ගත්තද? ඔයාලා ඒ දැනුම ලබා ගත්තද කියලා බලන්න. මොකද එකපාරම නිකම්ම සර්ටිෆිකේට් එකක් ඔයාලට ඉෂුව කරනවට වඩා ඒ ඔයාලා ලබාගත් දැනුම කොයි විදිහටද කියලා අපිට බලන්න හැකියාව තියෙනවා. ඒ ටෙස්ට් එක හරහා අපි ඔයාලට අයිටම්ස් 3ක් හදන්න දෙනවා. සිම්පල් අයිටම් එකේ ඉඳලා ටිකක් හෙවි අයිටම්ස් වෙනකම්. මොකද ඔයාලට ඒ දැනුම අපි ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ලබාගත් සර්ටිෆිකේට් ලබාගත් දරුවන්ගේ ඡායාරූප තමයි මේ තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ ඒ වගේ ඡායාරූප. හරි. අපි බලමු දැන් අපේ කෝස් එකේ ඔයාලා ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. ඔයාලට මේ තිරේ දිස්සෙනවා ඇති ගිණුම් අංක දෙකක්. ඒ වගේම අපි ගෲප් එකකටත් දානවා. මේන් ගෲප් එකට දානවා මේ ගිණුම් අංක දෙක. ඔයාලට පුළුවන් අපේ කෝස් ෆී එක මාස දෙකටම රුපියල් 8000යි. මාසෙකට 4000 ගාණි ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කැමති නම් මාස දෙකටම එකපාර ගෙවන්නත් පුළුවන්. එහෙම හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලා ඒ ගෙවලා ඔන්ලයින් හරි එහෙම නැත්නම් ඒ අදාළ ගෙවීම කරලා ගන්න රිසිට් පතේ ඡායාරූපය එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එක 0.74යි 0.29යි 83යි 38 කියන WhatsApp අංකයට ඔයාලට පුළුවන් ඔයාලගේ නම ලිපිනය එක්කලා එවන්න ඕනේ. ඒ වගේම කියන්නේ එවුවයින් පස්සේ අපේ ආයතනයේ විසින් ඔයාලව ලියාපදිංචි කරගෙන ශිෂ්‍යාංකයක් ලබා දෙනවා. ඔයාලා ශිෂ්‍යාංකයක් ලබා දීලා ඔයාලව බැච් ගෲප් එකට දානවා. ඊ වගේම ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කෝස් අපි පන්ති කරන්නේ Zoom හරහානේ. Zoom name එක විදියට ඔයාලට ඒ අංකය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සියලුම Zoom පන්ති සජීවීව හරහා තමයි, ඒ කියන්නේ සජීවීව තමයි Zoom හරහා කරන්නේ. ඒ වගේම සෑම පන්තියක්ම මම කලින්ම කිව්වා රෙකෝඩින්ග්ස් ලබා දෙනවා කියලා. ඒ රෙකෝඩින් එක ඔයාලට ජීවිතේ ඕනෑම වාරයක් නරඹන්න හැකියාවක් තියෙනවා. ඊළඟට අපි බලමු පාඨමාලාවේ නීති කීපයක් තියෙනවා. ඒ ටික සෑම දිනකම පන්තියට සහභාගී වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට දරු කියන්නේ ළමයිට යම්කිසි ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක නම් කමක් නැහැ. නැත්තම් හැම දිනකම වගේ පන්තියට සහභාගී වෙන්න ඕනි. ඒත් එක්කම ස්ටුඩන්ට් ID එක ලෙස Zoom name එක මේ Zoom නම රීනේම් කරගන්න පුළුවන්. ඔයාලට අංකයක් දෙනවා කියවනේ. ඒ අංකේ රීනේම් කරගන්න පුළුවන්. ඒ වගේම નિયમિત වේලාවට පන්තියට එන්න ඕනේ. අපි පටන් ගන්නෙ රෑ 8ට. දැන් අද සඳුදානේ. අපි ලබන සතියේ සඳුදාට තමයි පන්තිය පටන් ගන්නෙ. ඒ වගේම අපේ WhatsApp group එක, ඒ කියන්නේ batch WhatsApp group එක තුල කිසිදු ආකාරයක ප්‍රවර්ධන කටයුත්තක් කිරීම තහනම් වෙනවා. එම්බ්‍රොයිඩරි පිළිබඳව ඕන දෙයක් අහන්න පුළුවන්. ඒත් වෙනත් දේවල් අපේ group එක හරහා share කරන්න බෑ. ඒ වගේම Zoom link එක සමූහයට අයත් නොවන අයට ලබා දෙන්නත් බෑ. ඒත් එක්කම අපි රෙකෝඩින්ග්ස් දානවනේ මං කිව්වා ඔයගොල්ලන්ට රෙකෝඩින්ග්ස් දාන ලයිෆ් ටයිම්. ඒ රෙකෝඩින්ග්ස් කියන්නේ කවුරුත් අතර ෂෙයා කරන්නත් බෑ. මොකද ඔයාලා මුදලක් ගෙවලා අපිට මුදලක් ගෙවලා තමයි ඔයාලා මේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ වටිනාකම නැතුව යනවා. ඉතින් ඔයාලා ඒවා එහෙට මෙහෙට ෂෙයා කරන්න බෑ. ඒ වගේම පන්තියට සහභාගී වෙද්දී මයික් එක ඔෆ් කරගෙන ඉන්න ඕනේ. මොකද අනිත් යාළුවන්ට නැත්තම් ඒක කරදරයක් වෙන නිසා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔන් කරලා කතා කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඒ වගේම වීඩියෝ එක ඔන් කරගෙන නිර්මාණ හදනවා නම් ගොඩක් හොඳයි. මම ගොඩක් වෙලාවට කියන්නේ
වීඩියෝ ඔන් කරගන්න ළමයි කියලා. එතකොට ඔයාලා හදන දේවල් මට බලන්න පුළුවන්. මගෙත් එක්ක ඉගෙන ගන්න පුළුවන්. වැරදි අඩුපාඩු තිබ්බොත් ඒ වෙලාවෙම ඔයාලට හදාගෙන යන්න හැකියාවක් තියෙනවා. එන්නේ නිසා වීඩියෝ එක ඔන් කරගෙන නිර්මාණ හදනවා නම් ගොඩක් හොඳයි කියලා තමයි මම ගොඩක් වෙලාවට අපේ ක්ලාසස් වලට එන දරුවන්ට කියන්නේ. අපි ඔයාලගේ ගෲප් එකේ WhatsApp ගෲප් එකට දාලා තියෙනවා පෝල් එකක් ළමයි. පෝල් එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් වෝට් කරන්න ගිහිල්ලා. ඒ වගේම ගෲප් එකට දාලා තියෙනවා මගේ පේජ් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා RMS Creation. ඒ වගේම RC Academy page එකේ අපේ ආයතනයේ page එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට ඒ link වලින් ගිහිල්ලා කොයි විදිහටද අපේ ඒ කියන්නේ pages ආයතනය කොයි විදිහටද කොයි වගේද මොන වගේ දේවල්ද උගන්වන්නේ ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඒත් එක්කම RMS Creation මගේ page එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් අපේ දරුවෝ ඉගෙන ගත්ත දේවල්. ඊට වගේම මගේ දේවල් ඔයාලට බලන්න පුළුවන්. ඒත් එක්කම අපි පළවෙනි දවසේ මැටීරියල් ලිස්ට් එක දාලා තියෙනවා ගෲප් එකට. ඒකත් බලන්න පුළුවන්. ඔයාලා පේමන්ට් එක කරාම තමයි සාමාන්‍යයෙන් ෆුල් මැටීරියල් ලිස්ට් එක ඔයාලට ලබා දෙන්නේ. වෝට් එකක් දාන ළමයි ගිහිල්ලා ඔයාලා පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ගෲප් එකේ පෝල් එකක් දාලා තියෙනවා වෝට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට දැන් ගැටලු තියෙනවා නම් කතා කරන්නත් හැකියාව තියෙනවා. මයික් එක ඔන් කරලා කතා කරන්නත් පුළුවන්. මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. එක දරුවෙක් අහලා තිනවා 8 ඉඳන් කී වෙනකම්. ඔව් 8 ඉඳන් සාමාන්‍යයෙන් 8:10 තමයි අපේ ක්ලාස් පීරියඩ් එක. ඒ වුණාට සමහර වෙලාවට අපි අයිටම් හදාදී මගදී නවත්තන්න බැහැනේ. ඒ නිසා සමහර වෙලාවට 10:10:00 වෙනකන් අපි උගන්වනවා. ඒත් එක්කම ඔයාලා සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා නම් මේ Zoom එකේ අපේ මේ Zoom එකේ chat එකටත් දාන්න අපිට බලා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් කී දෙනෙක් වගේ අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න කැමැත්තෙන් ඉන්නවද කියලා. ජොයින් වෙන්න කැමති නම් chat එකට දාන්න ඔයගොල්ලෝ. ගැටලු තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන් ළමයි. උපකරණත් එක්ක මේ ඕනේ එම්බ්‍රොයිඩරි කරනවා නම් නූල් වර්ගයේ ඉවර නුවණගෙන මට මිස් ඔව්. මිස් අර අපිට වෙනවා කිව්වේ මැටීරියල් සෙට් එකේ එතකොට මේ අපිට මේ කියන්නේ අවශ්‍ය නූල් වර්ගයේ වූල් වර්ග ඒවත් ඇතුළත්ද? ඔව් ඔව් ඒ ඔක්කොම ඇතුළත්. අපි එතකොට අතරමඟදී එහෙම විශේෂයෙන් ගන්න උමනාවක් මිස් කිව්වොත් තරෙන්න එහෙම අපිට ගන්න උමනාවක් වෙන්නේ නැහැ නේද නෑ එහෙම ඊට අවශ්‍ය පස්සේ? වෙන්නේ නැහැ. ඔව් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි නූල් වර්ග සාමාන්‍යයෙන් අපි නූල් කැරලි 10ක් එවනවා. මොකද අර 3700 ගේ මුගල දැන් දන්නවා බඩුවල මිල ටිකක් ගණන් වැඩි. ඒ වුණාට ඒ 3700ට අපි මුළු කෝස් එකේම මාස දෙකටම අවශ්‍ය වෙන දේවල් ටික ඔක්කොම ටෝට් බෑග්ස් ඒ වගේ දේවල් ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඇඳුම් හරි මෙහෙම මිස්. නෑ ඉතින් ඒවා ඕනේ නැහැනේ. මොකද ඔයගොල්ලෝ ගාව තියෙන දෙයක් ගන්න පුළුවන්නේ. ඇඳුම ඊළඟට කුෂන් කව එක. කුෂන් කව එක දෙන්නෙත් නැහැ. අනිත් දේවල් ටික ඔක්කොම අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. කැප් එක පවා අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. එතකොට ඔයාලට හරි මිස්. ඒ ටික ඔක්කොම ගන්න පුළුවන්. හරි thank you මිස්. හරි. ක්ලාස් එකට එන්න කැමැත්තෙන් ඉන්න දරුවෝ ඉන්නවනම් chat එකට දාන්නකෝ. ඔව් මිස් පේමන්ට් එක monthly ඔව්
පේමන්ට් එක ළමයි මෙහිමයි මුල් මාසෙට ඔයගොල්ලන්ට මාස දෙක කඩලා ගෙවන්න පුළුවන්. 4000 ගානේ ගෙවන්න පුළුවන්. ඔයාලා කැමති නම් 8000 එකපාරම ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් 4000 ගානේ ගෙවන්න හැකියාව තියෙනවා. ඔයාලට දැන් ඉඳන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන දරුවොත් ඉන්නවනේ. ඒ වගේ දැන් ඉඳන් ඔයගොල්ලන්ට විවුර්තයි ගෙවන්න පුළුවන්. ගෙවලා ෆී එක ගෙවලා ගෲප් එකට ඇඩ් වෙන්න පුළුවන්. මිස් අපිට මේ ඔව්. සේවත් එකට ඉන්න බැරි වුණොත් එහෙම කොහොමද ඒක ගන්න හරි කොහොමද දැනගන්නේ? රෙකෝඩින්ග්ස් දෙනවා. දැන් ඔයාලට හිතන්නකො ඔන්න අද ක්ලාස් එක තියෙනවා. එතකොට ඔයාලට අද ක්ලාස් එකට හදිස්සියේ මොකක් හරි හේතුවක් නිසා සහභාගී වෙන්න බැරි වෙනවා, ලයිව් සම්බන්ධ වෙන්න බැරි වෙනවා. එතකොට මට චුට්ටක් මතක් කිරීමක් කරන්න. අද සම්බන්ධ වෙන්න විදියක් නැහැ මිස් කියලා. එතකොට ඔයාලට කොහොමත් අපි ගෲප් එකට දානවා රෙකෝඩින් එක. දැන් අද ක්ලාස් එක තියෙනවා නම් 10:00 වගේ වෙනකන් ඕගොල්ලොන්ට රෑ නැත්තම් පහුවදා උදේට අපි ගෲප් එකට දානවා රෙකෝඩින් එක. එතකොට ඔයාලට ඒක බලාගෙන මහන්න පුළුවන්. හරි මිස් හරි thank you. හරි. ටූල් සෙට් එක කියන්නේ පළවෙනි දවසට අපි අවශ්‍ය දේවල් ටික ගෲප් එකේ දාලා තියෙනවා. WhatsApp group එකේ දාලා තියෙනවා. ඔක්කොම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට බඩු කිහිපයයි අවශ්‍ය වෙන්නේ. මොකද අපි මූලිකවම මහන්නේ පළවෙනි දවසේ මහන්නේ මැහුම් ක්‍රම ටික. මොකද මැහුම් ක්‍රම ටික අපි ඉගෙනගෙන යන්න ඕනනේ. ඒක නිසා අපි මැහුම් ක්‍රම ටික තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. මැහුම් ක්‍රම කිව්වොත් එම්බ්‍රොයිඩරි කියන්නේ ලොකු කලාවක් නේ, විශාල කලාවක්. ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න තියෙනවා ගොඩාක් මැහුම් වර්ග. ඒ කියන්නේ මාස දෙකක් නෙමෙයි මාස 5ක් වුණත් ඉගෙන ගන්න පුළුවන් විදිහට අපි මැහුම් ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ වුණාට අපි පොදුවේ අපිට ඕගොල්ලන්ට සාමාන්‍ය බිස්නස් එකක් කරන්න පුළුවන් විදිහට ඒ විදිහට තමයි අපි මැහුම් ක්‍රම ටික හදලා තියෙන්නේ. එතකොට ප්‍රධාන මැහුම් ක්‍රම ටික අපි ඔයාලට කියලා දෙනවා. ඔයාලා දැන් මේ ගෲප් එකට chat එකට දැම්මනේ කැමතියි කියලා නේද? ඔයගොල්ලෝ ඒත් එක්කම වෝට් එකකුත් දාන්න. ගෲප් එකේ තියෙන පෝල් එකත් ඒකටත් වෝට් එකක් දාන්න. ඔව් 3700යි පැක් එක. පැක් එකට ගෙව්වාම එදාට ඕන ඔක්කොම ඔව් ඔක්කොම එවනවා. මිස් account number එක දාලාද තියෙන්නේ? ගෲප් එකට දාලා තියෙන්නේ. ඕගොල්ලන්ට පැක් එක ගන්න account number එක නම් පස්සේ දෙන්නේ. ඒ කියන්නේ payment එක කරායින් පස්සේ තමයි දෙන්නේ. payment එක කරායින් bank account ඔව් දාලා bank එකට ගිහිල්ලා දාන්න පුළුවන් නේ මිස් නේද? පුළුවන් දාන්න පුළුවන්. thank you miss. හරි. දැන් මෙහෙම දෙයක් මිස් තියෙනවා. එතකොට අර මේ අපිට පැක් එක ගන්නවා නම් ඒකට සල්ලි අපි ඒ ගමන් නෑ ඩිලිවර් කරනකොට නේ. ඔව් ඒක තමයි මම දැන් මේ කියන්න හැදුවේ. දැන් ගොඩක් අය ඉන්නවා මේ ඒ කියන්නේ ගොඩක් දරුවන්ට බැංකුවට ගිහිලා තමයි පේමන්ට් එක කරන්නේ. එතකොට දෙපාරක් දැන් අපි පැක් එක ගණ්ඩායි අර මේ අපේ කෝස් එකට දෙපාරක් දාන්න වෙනවනේ. ඒ නිසා ඔයාලට පුළුවන් අපේ මිස්ගෙන් ඉල්ලගෙන නම්බර්ස් ඉල්ලගෙන ඒ කියන්නේ පැක් එක ගන්න වෙනම නම්බර් එකක් තියෙනවා. ඒක කතා කරලා ඉල්ලගෙන ඔයාලට පුළුවන් දෙකම එකපාර accounts දෙකක් තියෙන්නේ වුණාට දෙකට වෙන වෙනම දාන්න පුළුවන්. එකම දවසේ දාන්න පුළුවන්. නැත්තම් අර දෙපාරක් යන්න වෙනවනේ ඔයාලට. එහෙම කමක් නැහැ මිස්. අපිට ඒක එක දවසෙම කරගත්ත හැකිනේ එතකොට. ඔව් ඒක තමයි. ඔයාලට එතකොට ලේසි. thank you. හරි. ඔයාලත් මේ වගේ දන්නේ නැති අයට මේක ඔව් දන්නේ නැති අයට ඕන ඒකයි මං කිව්වේ A to Z කිසිම දෙයක් දන්නේ නැති දරුවන්ට කරගෙන යන්න පුළුවන්. හැම වෙලේම මම පිටිපස්සෙන් ඉන්නවා ඔයාලගේ. ඒ කියන්නේ දැන් ඔයාලට ගෲප් එකේ මොන හරි දෙයක් දාන්න එහෙම නැත්නම් ගැටලුවක් තිබ්බොත් අහන්න ඔයාලට ප්‍රශ්නයක් වගේ නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් වුණත් දාලා එහෙම නැත්නම් කෝල් එකක් දාලා කතා කරලා ගැටලුව විසඳ ගන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඕනම දෙයක් ඔයගොල්ලන්ට අහන්න හැකියාව තියෙනවා. මිස් ඔව්. මේ ඒ රෙදි හොදන වෙලාවේ නූල් වල සායම යන්නේ නැද්ද? අපි මේ දේවල් කතා කරනවා අපේ අවසාන දවසේ. ඒකයි මම කිව්වේ අපි ඒ කියන්නේ ඇඳුම් එම්බ්‍රොයිඩරි කිව්වහම ලොකු පරාසයක්.
ඔව්. ඒ නිසා අපි එදාට ඒ දේවල් හැම දෙයක් ගැනම කොහොමද සෝදන්නේ, වේලන්නේ, ඊට පස්සේ මහන්නේ කොහොමද? ඇඳුම් කිව්වම අපිට හිතුමතේට නිකම්ම මහලා ගන්න බෑ. ඇඳුමක් එම්බ්‍රොයිඩරි කරද්දී ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපි මේ දේවල් හැම දෙයක්ම A to Z කතා කරනවා. හරි. හරි. මිස් අමුරෙදි වලත් ක්වොලිටි එකක් තියෙනවද මිස්? අමුරෙදි වල හොඳම ක්වොලිටි එක තියෙන ඒවාත් තියෙනවා. දැන් අපි මේ මාස දෙකේ පුරුදු වෙන්නනේ. එතකොට අපිට ලොකුවට ක්වොලිටි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි පුරුදු වෙනවනේ මේක. ඒ නිසා ලොකු ගණන් දීලා එහෙම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නෑ මිස් ගෙදරත් තියෙන අමුරෙදි ඒකයි වෙලේ ක්වොලිටි එක ආ මොකක් එහෙනම් හරි තියෙන. ඔව් එහෙම කමන්නේ. එහෙම හොඳයි. එහෙම කමක් නැහැ. හරි මිස් thank you. නීඩ්ස් එක මෙහෙන් ගන්න බැයිද අපට? පුළුවන්. ඔයාලට දැන් ඔයාලා පේමන්ට් එක කරාම මං කීවර ලිස්ට් එක දානවා කියලා. එතකොට ඔව්. ඔයාලට පුළුවන් ගන්න. ඔයාලට ෂොප් තියෙනවා ළඟ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔව්. දැන් ගොඩක් දේවල් තියෙනවනේ අයිටම් කිහිපයක් තියෙනවනේ කරන. ඒ අයිටම් වලට අවශ්‍ය දේවල් ටික තමයි ටූල්ස් පැක් එකේ අපි දාන්නේ. ඒ වගේ ඔයාලට පුළුවන් ඒ ටික ඔක්කොම ගන්න. නෑ මන් ළඟ අර මේ රෙදි තියෙනවා කියන්නේ මේ හරි. අමුරෙදි මන් ළඟ තියෙනවා මේ ඔව්. රවුමක් තියෙනවා. ඔව් එහෙම තියෙන අයට ඕගොල්ලෝ දැන් ගිහිල්ලා ගන්නත් පුළුවන් ෂොප් එකකින් ඔයාලා ළඟ ගෙදර බඩු තියෙනවා නම් අමතර දේවල් උනත් ඔයාලට ඔව්. ගන්න හැකියාව තියෙනවා. ඒ ටූල්ස් පැක් එකට ඔය එතකොට අමතරව අපි එහෙම මේ ගන්නත් පුළුවන්. කොහොමද මේවා තමයි අවශ්‍ය කියලා ඉල්ලන්නේ නම් ටික එක. ඒ ටික අපි ඔයාලා පේමන්ට් එක කරාම ගෲප් එකට ඒ කියන්නේ ඕගොල්ලන් ප්‍රයිවට් එවනවා. මෙන්න මේ ටික තමයි අපි ඔයාලට ගන්න ඕනේ කියලා. දැන් සඳුදා වෙනකොට ඔයාලා ගන්න ඕනේනේ. ඔව් ඔව්. එතකොට අපි දානවා. හරි. මිස් මම පේමන්ට් එක කරා ඔව්. ස්ලිප් එක දැම්මා මේ ආර්ට්ස් ඇකඩමි කියන එකට. ඔව් හරි. ඔයාව ඇඩ් කරන්න ගෲප් එකට. thank you මිස්. හරි. මිස් එතකොට අපි ටූල්ස් පැක් එක ගන්න ඕනේ නෑනේ. මෙහෙමයි මේ ටූල්ස් පැක් එකම ගන්න ඕනේ කියලා නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ අපි පැක් එකක් හදලා තියෙන ඔයාලට ලේසියට පහසුවට. මොකද අර ඔක්කොම අයිටම් ටික තියෙනවනේ එතන. ඉයරින් එකේ ඉඳලා ක්ලිප් එකේ ඉඳලා හැම දෙයක්ම තියෙනවා. දැන් මම වුණත් ඒ කියන්නේ දැන් අපි එම්බ්‍රොයිඩරි බිස්නස් එකක් කරනකොට ගොඩාක් තැන්වල යන්න ඕනේ එක එක අයිටම් හොයන්න. එහෙම නැතු ඔයාලට එක තැනකින් ගන්න පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා ළඟ දැන් අයිටම්ස් කිහිපයක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ ඉතුරු ටික ගන්න පුළුවන්. එක්කෝ ළඟ කඩයක් තියෙනවා නම් ඒ වගේ ගන්න පුළුවන්. මිස්ලගෙන් ගන්න එක තමයි මිස් ලේසිම නැත්තම් අපිට රස්තියක් වෙන්න වෙනවා කඩවල් ගන්න ගිහිල්ලා කොළඹට ගිහිල්ලා. ඔව් ඒක ඇත්ත දැන් අර අපි ගිහිල්ලා තියෙනවානේ. ඔව් ඒක තමයි. දවසම ඉවරයි උදේට ගියොත් ඉතින් නූල් ටික හොයන්න ගියොත් ඒත් ඒ වගේ. ඔව් ඒක ඇත්ත. කැරලි නූල්නේ ගන්නෙ? ඔව් කැරලි නූල්. වූල් ගන්නවද මිස්? නෑ වූල් ගන්නෙ නැහැ. අපි කැරලි නූල් විතරයි භාවිතා කරන්නේ. ඒ පංචකට අර ඒ පංච එම්බ්‍රොයිඩරි වලට ඔව්. ඔයාලා දැන් මේ අපේ chat එකට දාපු දරුවෝ ඉන්නවනේ කැමති කියලා ෆෝල් එකටත් දාන්න හොඳේ. ෆෝල් එකක් දාලා තියෙන වෝට් කරගෙන යන්න ඔයාලා. ඒ වගේම තව කැමැත්තෙන් ඉන්න ළමයි ඉන්නවනම් chat එකට දාන්න පුළුවන්. ඒත් එක්කම ෆෝල් එකටත් ක්ලික් කරන්නනේ තියෙන්නේ චූටි දෙයන්නේ. ඉස් අද රෙකෝඩින් එක දෙනවද? ඔව් අද රෙකෝඩින් එකක් දානවා අපි. ගෲප් එකට දානවා. ඔයාලට බලන්න පුළුවන්. මේ අපිට ආවත් නැත්නම් රෙකෝඩින් එක දෙනවද? කියන්නේ මේ පන්තියට සම්බන්ධ වෙන්න, ඒ කියන්නේ අපි ඔයාලා පේමන්ට් එක කරලා පන්තියට එදාට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා ගැටලුවක් නැහැ. ඒක හැබැයි මෙහෙම සාධාරණ හේතුවක් තිබ්බොත් තමයි හොඳ. මොකද හේතුව ගොඩක් වෙලාවට එන්නේ නැතුව ඉන්නවා. අපිට මේ ඒක බල කරන්න තියෙනවා නම් ඒක කොහොමද දෙනවා? රෙකෝඩින් එක කොහොමද දෙනවා අපි? එහෙම දෙනවා. අර සමහරලාට ඔයාලට වාසිය තියෙන්නේ සජීවීව සම්බන්ධ වුණාම දැන් ඒ වෙලාවෙම ඔයාලට ගැටලු මොන හරි මතුවුනොත් අහන්න පුළුවන්. අහන්න පුළුවන්. ඒක ඔයාලට වාසි. හරි මිස් හරි. ඔව්. නැත්තම් රෙකෝඩින් එක දෙනවා. පිසේ බඩු ගන්න ඒකෙත් නම් account number එක දාන්න කියන්න. හරි.
තව ඔයාලට ගැටලු තියෙනවද? මිස් එතකොට අපිට මේ කියලා දෙනවද දැන් පාට එහෙම මේ ඇඩ්ජස්ට් කියන්නේ එක එක පාට අපිට මේ තෝරගෙන ඒ විදිහට කරන්න අපි ඔව්. හරියටම ඈ ඔව් ඔව් වර්ණ සංකලනය ගැන මැටීරියල් වල නූල් වල ඒකයි ඔව් අර මම අපි අර PDF එක හරහා ඔයාලට කියන්නේ සරලව කියලා දුන්නේ ඒව තමයි අපි හැමදාම මේ දේවල් කතා කරනවා. දැන් අයිටම් එක හදන්න හිතමුකෝ අපි ඔන්න පළවෙනිම දවසේ ගමුකෝ මං කිව්වා ඔයගොල්ලන්ට ඉයරින් එකයි ක්ලිප් එකයි තියෙනවා කියලා. දැන් අපි ඒ දවසේ විතරක් නෙමෙයි. අපි හැමදාම වගේ ඔයගොල්ලන්ත් එක්ක කතා කරනවා. එතකොට ඔයාලට අර දවස ගානේ මේ නොලෙජ් එක එනවා. හිතට යනවානේ. එතකොට මෙන්න මේ ඔයාලා අපිට විදිහ තමයි. හරියටම මෙන්න අර මේ මේ විදිහ. ඔව්. කලර් එක සෙට් කරගන්න දන්නේ නැතුව ඉන්නවා. ඔව් ඒක තමයි. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් ඒ දේවල් හැමදේම කියලා දෙනවා. හරි මිස් හරි. thank you. chat එකටත් දාලා තියෙන ඔයාලට payment එක කරන්න පුළුවන්. ඒ කියන්නේ WhatsApp අංකේ දාලා තියෙන ඔයගොල්ලන්ට WhatsApp අංකෙන් ඒ කියන්නේ payment එක කරලා ඒකට දාන්න පුළුවන්. ඒ වගේම tools pack එක ගන්න කැමැත්තෙන් ඉන්නවනම් chat එකට දාලා තියෙනවා අපේ WhatsApp අංකේ account number එක ඉල්ල ගන්න පුළුවන්. ඒ ටූල් සෙට් එක විතරක් ගන්න බැයිද මේ නූල් එහෙම එහෙමත් පුළුවන්. ඔයාලා ගාව බඩු තියෙනවා නම් මොනම හරි තියෙනවා item නම් තියෙනවා නම් ඔව් ඔව් එහෙම ගන්නත් හැකියාවක් තියෙනවා. ඔයාලට කැමති දේවල් ටික තව සමහර වෙලාවට ළමයි දැන් අපිත් එක්ක ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි tools pack එකට අමතරව දැන් අපි clip එක ගමුකෝ. දැන් අපි clip දෙන්නේ එතකොට අපිට course එකට අවශ්‍ය ටිකනේ අපි දෙන්නේ. ඔයාලට වැඩිපුර ඕන නම් අමතරව ගන්නත් හැකියාවක් තියෙනවා. එහෙම පුළුවන්. අඩු වැඩි කරලා ගන්න පුළුවන්. pack එකම ගන්නත් පුළුවන්. ඒක ගන්න ඔයාලට කොහොමද ඉතින් වාසි. අර සාමාන්‍ය මිලට වඩා ඔයගොල්ලන්ට අඩුවට පැක් එක අපි හදලා තියෙන්නේ. මිල අඩුවෙන්. අර සාමාන්‍ය මිලට වඩා. හරි. තව ගැටලු තියෙනවද? රිදීම තියෙන හන්දා මට මේ නූල් ටිකයි අනික මේ මොකක්ද කටු සෙට් එක නීල්ස් ටිකයි ගත්තත් ඇති කියලා හිතනවා. එහෙනම් පුළුවන්ද? එහෙම පුළුවන්. ඔව්. ඒක අවුලක් නැහැ. ඒක හරි මැසේජ් එහෙනම් එකක් මම දාන්න අවශ්‍යයි පුළුවන්. ඔව් අවශ්‍යයි කියන ටික දාන්නම් මේ ඔව් ඒක තමයි. පේමන්ට් දැම්මොත් එක කරලා ගෲප් එකට ඇඩ් වෙලා ඊට පස්සේ ඔයාලට දැන් දෙනවනේ ඩීටේල්ස් දෙනවනේ. ඒකල ඔව් ඔයාලට පුළුවන් කතා කරලා අවශ්‍ය ටික ගන්න පුළුවන්. හරි මිස් හරි මිස් හරි. thank you තව කැමැත්තෙන් ඉන්න දරුවෝ ඉන්නවද ක්ලාස් එකට ජොයින් වෙන්න? අපි සැසිය නවත්තන්න කියන්නේ ඉවර කරන්න කලින් අහන්නේ. පෝල් එකට දාන්න, ඒ කියන්නේ මෝඩ් එකක් දාන්නත් පුළුවන් ළමයි දාගෙන යන්න. ගැටලු තියෙනවද තව ඔයාලට? අහලා දැනගන්න ඕනේ ඒවා. ක්ලාස් එක පටන් ගත්තාම තමයි මිස් ගැටලු මතුවෙන්නේ. ඔව් ඔව්. එතකොට දවස් අපි ඉතින් කතා කරමු නේද? ඇති වෙන ගැටලු ගැටලුවට තමයි විසඳුම් ගැටලු හොයාගෙන යන් අපි ඉස්සරහට. එහෙම හැම සඳුදාවක්ද සතියකට ඔව් හැම සඳුදාම රෑ 8ට. රෑ 8ට ඒක හොඳයි. ඔව්. හරි මිස් thank you miss. thank you miss හරි. හරි. ඔයාලට දැන් ඉඳන් අවස්ථාව තියෙනවා පේමන්ට් එක කරලා ගෲප් එකට ඇඩ් වෙන්න. ඒ වගේම දැන් දරුවේ පේමන්ට් එක කරා කියලාත් කිව්වා. එහෙනම් අපි සැසිය නවත්තමුද? ඔයාලට තේරුණා නේද කියපු දේවල් ටික? මං හිතන්නේ ගැටලු නැතුව ඇති කියලා. කැමැත්තෙන් ඉන්න දරුවෝ ඉන්නවා නම් බෝඩ් එකක් දාන්න අපේ ගෲප් එකේ දාලා තියෙනවා. පෝල් එකක් දාලා තියෙනවා ඔයාලට. හරි කැමති ඔව්. thank you miss good night good night හරි. එහෙනම් අපි අපේ සැසිය නවත්තමු නේද? මෙතනින් අපේ වැඩසටහන නවත්තමු. මං හිතන ඔයාලට තේරෙන්නේ නැති කියලා ආයෙ පුංචි මතක් කිරීමක් කරන්නම්. මාසෙට අපේ කෝස් එකේ fee එක මාස දෙකට රුපියල් 8000යි මාසෙට 4000 ගාණි ගෙවන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. ඒ වගේම tools pack එකේ ගාණ රුපියල් 3700යි.
කුරිය charge එක ඔයාලා ගෙවලා ගන්න ඕනි. මං හිතන්නේ කුරිය charge එක රුපියල් 50කින් වැඩි වෙලා තියෙනවා. ඉස්සර 450යි දැන් 500ක් වෙලා තියෙනවා. අර තෙල් මිලත් එක්කලා 50කින් වැඩි වෙලා තියෙනවා. ඒක ඔයාලට ගෙවලා ගන්න පුළුවන්. ඒ වගේම payment එක කරලා ඔයගොල්ලන්ට group එකට add වෙන්න පුළුවන් දැන් ඉඳලා. ඊට පස්සේ tool pack එකක් ගන්න පුළුවන්. අපි ලබන සතියේ සඳුදා රෑ 8ට තමයි class එක පටන් ගන්නෙ. කිසිම දෙයක් දන්නේ නැති මූලක් ඉදිකටක් ගැනවත් දන්නේ නැති දරුවෙක්ට උනත් අපිත් එක්ක සම්බන්ධ වෙලා බිස්නස් එකක් කරගෙන යන්නේ කොහොමද කියන තැනට වෙනකන් ඔයාලව ඩිවලොප් කරන්න අපේ ආයතනයේ බැඳිලා ඉන්නවා. ඉතින් මම හිතනවා ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා. ඒ වගේම අපි ඉස්සරහට ලොකු වැඩ කොටසක් ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න සූදානම් කරලා තියෙනවා. එහෙනම් අපි අපේ ක්ලාස් එකේදී ලබන සතියේ හම්බ වෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් මිස්. Good night, Miss.